Hello, අපි අද ගොයන් කපන්න හදන්නේ මැෂින් එක තියෙනවා පේනවා. මේක ඉතින් අපි හිතන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි. නමුත් ඉතින් ගොයන් කපලා ගොඩට ගන්නකම් කට්ට ගන්න ඕන. ඊට වඩා මඩ වලට කට්ට ගන්න වෙනවා ඉතින්. Hello guys, good morning. අපි උදෙන්ම ආවා. පැලක් පොඩ්ඩක් හදාගෙන යන ගමන් තියෙන පාවර වේරන්න තමයි හදන්නේ අපි මේ. අර තියෙන්නේ අපේ තියෙන්නේ පාවර තමයි. අපි දැන් පැල හදාගෙන යන ගමන් ඉන්නේ guys. අපි යම් පැල හදන්න හදන්නේ. ඕක කොහෙටද දාන්නේ? පැල හදන්න. මේ පැල හදන්න තමයි අපි මේ වරන් යන්නේ. හරි. කොටුව. පොරු ටිකක් කපාගෙන එන්න යනවා. කෝටු මදි ඉතින් ඔන්න නෝන කෝටු ටිකක් කඩාගත්තා. මේ ඉතින් ඇල පාරක් ගාවින් තමයි යන්නේ. අපි දැන් යනවා. ඇත්තරම වීඩියෝ කරන නිසා යට තමයි ඉතින් අද පොඩ්ඩක් මහන්සි වෙන්න වෙන්නේ. මේ ඔක්කොම ගාන් කපපු තැන්. එහා පැත්ත තමයි කැපෙන්න තියෙන ඔයාලට පේනවා. අපි යනවා අපේ හදන පැල ගාවට එන. hello guys, මේ යන්න හදන තේ එකක් එහෙම හදාගෙන ඉන්නේ 10 වෙලාව. කුඩයක් තියෙනවා ඒකත් අරන් එනවා. දැන් මෙතන මේක හදනකම් අපි අවුවේ තමයි ඉන්න ඕන. එහෙනම් මේ මම යනවා දැන් ගෙදර ගිහිල්ලා එන්න. අවුව නිසා පොඩි රෙදි කෑල්ලකුත් දැම්ම බයික් එකත් ඉවරයිනේ. නැත්තම් මේව සවුත් වෙනවනේ. මේ තියෙන පංගස් මේ වරම කපලා හදන්නේ පැලට. මාව චූට්ටක් කියලා දෙනවා. යනවා ඈ. ගෙදරට යන්න තියෙන්නේ පොඩි කටුක පාරක් ඉතින් අපේ. පාර හදාගන්න තමයි ඉතින් ප්ලෑන් එක තියෙන්නේ මේ දවස්වල. ආර්ථිකය ටිකක් අමාරු එකයි. ඔය තියෙන්නේ අපේ ගෙදර. අපේ වයිෆ් ගේ ගෙදර ඇත්තටම. මට තාම කැමරා හැන්ඩල් එකක් ගන්න බැරි වුණා. ඒ නිසා මේ පොඩ්ඩක් කැමරාව ගැස්සෙනවා. ඉතින් ඒක ගැන වැඩි හිතන්න එපා. අපි ආව ගෙදරට. टॉमी
මේ තමයි මගේ පුංචි ගෑරේජ් එක. හෙලෝ ගයිස් ඔන්න එහෙනම් දැන් තමයි අපේ අම්මා තේ එක හදලා දුන්නේ. වෙලට ගෙනියන්න යන්න හදන්නේ. අපි ගිහිල්ලා එහෙනම් පැලේ ඉතුරු වැඩ ටික බලමු. හෙලෝ ගයිස් අපි පොඩි කරදරයකටපත් වුණා වැස්සක් වෙනවා. දාගෙන මේක මන් තියෙන්නේ බැල. හෙලෝ ගයිස් හිතා ගන්න බැරි විදිහට දාරාන එකතම වරුසාවකට අපි සෙට් වුණා. පේනවා ඇති. ෆෝන් එකටත් වතුර ගියා. ඉතින් අපි තේ එකක් බොන්න හදන්නේ. බලමු වැස්ස අඩුවේ. හලෝ good morning. අද අනිත් දවස් අපේ දෙවෙනි දවසේ අපි පැල ගලවන්න තමයි හදන්නේ. දැන් අපි වේලලා ඉවරයි. මේ දැන් පාවර වේලලා ඉවරයි. අද හුලං ගහන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් අද හුලං ගහලා අපි ගෙදර අරන් යනවා. දැන් මේ අපි හදාගත්ත පොඩි පැල ගලවන ගමන් තමයි තියෙන්නේ. මේ රංජි අයියගේ. අර පාවරට නම් වතුර ගහලා ඇති මට හිතෙන්නේ. ඇරියවත් නෑ. කපලා දැම්මම තමයි. ඒක තමයි මාමේ. එහෙනම් අපි පැල ගලවලා වැඩ ඉවරයි. දැන් ගොයන් ගොඩට යන්න තමයි තියෙන්නේ. අනේ කියන වැඩක් නෑ මාමේ. ඔන්නෝම තමයි ඉතින් අපේ වැඩ ටික ඉවර වෙන්නේ. දැන් ඉතින් අද පුරවල මේ අරන් යන්න හදන ගමන් තමයි තියෙන්නේ. අපි ඉතින් ට්‍රැක්ටරයකට කතා කරගත්තා. මේ ට්‍රැක්ටරේ දාගෙන යන ගමන් එන්නේ. යාළුවනේ අපි යන්න ගෙනල්ලා ඉවරයි.